මම එක දවසක් මිස්ටර් අස්ලම් එක්ක සාකච්ඡාවක් යෙදිච්ච මොහොතකදී මගේ පෞද්ගලික තොරතුරු විමසූ විට මගේ දරුවන් ගැන ඇසුවා විට මගේ ලොකු පුතා උසස් අධ්‍යාපනයේ යෙදමින් සිටියේ. ඒ අවස්ථාවේදී සර් කිව්වා පුතා කැම්පස් එකට යවලා හොඳට උගන්වලා එයාවත් මේ ආයතනයට පැමිණ දෙන්නම එකම ආයතනයේ ඉන්න. එදා මම ඒ කියපු දේ අද ඇත්තක් බවට පත් වෙලා තියෙනවා. අපි දෙන්නාම එකම ආයතනයේ ඊටාම සතුටින් සේවය කරනවා. පුංචි කාලේ මගේ පුතාගේ අත අල්ලගෙන එයාගේ ආරක්ෂාවත් රැකගෙන මම එයාව රැගෙන ගියා. අද එම අත ෆීනික්ස් ආයතනයට බාර දීලා මගේ පුතාගේ ඒ ගමන ෆීනික්ස් ආයතනය රැගෙන යනවා. ඒක මට ලොකු සතුටක්. පොඩි කාලේ ඉඳන් අම්මා ෆීනික්ස් එකේ වැඩ කරේ. අම්මා ඇවිල්ලා නිතර කියනවා ෆීනික්ස් කල්චර් එක. එතකොට මට පොඩි කාලේ ඉඳන්ම අර පොඩි අයිඩියා එකක් තිබ්බා ෆීනික්ස් කියන කල්චර් එක බෙස්ට් හොඳ කම්පැනියක් විදියට. ඒ නිසා මට ඔපචුනිටි එකක් හම්බුණා ෆීනික්ස් එකේ ඇත්ත එක වැඩ කරන්න. ඒ නිසා මම ඒ ඔපචුනිටි එක ගත්තා. දෙපාරක් හිතුවේ නෑ මං ඒක ගැන. මට දැනුණා ෆීනික්ස් කියන්නේ මගේම තැනක් කියලා. මම ෆීනික්ස් ආයතනයට සම්බන්ධ වුණේ 1993 සේල්ස් ක්ලාක් කෙනෙක් වශයෙන්. මට බය නැතුව කියන්න පුළුවන් 100% මගේ ජීවිතය සාර්ථක වුණේ මේ ෆීනික්ස් ආයතනය නිසා. ෆීනික්ස් is my heart කියන එක මට හදවතින්ම කියන්න පුළුවන්. මගේ ජීවිතයේ ලොකුම හයිය මගේ අම්මා. අම්මා ගැන ගොඩක් ආඩම්බරයි. පොඩි කාලේ ඉඳන් අද වෙනකන් අම්මා හැම දෙයකටම මගේ මල්ලිගේ ඉන්නවා. ඒව දකිනකොට මට මාර සතුටක් තියෙන්නේ සහ ආඩම්බරයි අම්මා ගැන. ඕනෑම අම්මා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවා තමන්ට වැඩිය ඉහළ තැනකට යනවා දැකීමට. අද මම ඒ සිහිනය සැබෑ කරගෙන තියෙනවා. ඒ මේ ෆීනික්ස් ආයතනය තුලින් මම දන්නවා මගේ දරුවා ඉහළම තැනකට යන බව. ඒක මට සත්‍යයි. දැනට ෆීනික්ස් ආයතනයට අවසර 50ක් එළඹිලා තියෙනවා. මේ මොහොතේදී මමත් මගේ පුතත් දෙන්නම මේ ආයතනයේ ඉන්නවා. හැබැයි වසර 100ක් ගත වෙනකොට මා ජීවතුන් අතර නොහිටින්න පුළුවන්. හැබැයි මගේ දරුවා ඒ වෙනකොට සිටිය හැකියි. මම සතුටු වෙනවා මගේ දරුවා මා දැකපු මේ සිහිනය මේ ප්ලාස්ටික් ලෝකයේ දරුවා එදිනට බලයි කියලා. ඒ විශ්වාසය මා තුළ ෆීනික්ස් ආයතනයේ වෙන්නේ තියෙනවා. මම දැන් දන්නවා මගේ අම්මා මෙච්චර කාලයක් ඇයි ෆීනික්ස් එකත් එක්ක හිටියේ කියලා. මටත් විශ්වාසයි මමත් දීර්ඝ කාලයක් ෆීනික්ස් එකේ රැඳෙයි කියලා.